ස්වර්ණමාලී මහසෑය තමයි තුන් ලෝකයේම මහසෑය, එකම මහසෑය. තුන් ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රුවන්වැලි සෑයේ. කරඬුවක නෙවෙයි. ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය හැදිලා තියෙනවා. පිරිනුවම් පානවා වගේ. ඒ හැදිච්ච ශරීරයෙන් 이르දියේ මස් මාංශ හැම හැදිලා මේ රෝම කූප පවා තියෙනවා. හුස්ම හෙලන්නේ නැති එකයි නෙත් විවර කරන්නේ නැති එකයි විතරයි රුවන්වැලි සෑය ඇතුලේ බුදු පිළිම නිර්මාණය වුණ බුදුරජාණන් වහන්සේගේ වෙනස. පිළිමයක් නෙවෙයි, 이르දියෙන් හැදිච්ච බුදු සිරුර රුවන්වැලි සෑය ඇතුලේ වැඩ ඉන්නවා. උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා නැගෙනහිරට පිටුපා තමයි ඒ උතුම් බුදු සිරුර තියෙන්නේ. සුන්දර රශ්මි ධාරා විහිදී ධාතු පරිනිර්වාණය වෙනකල් මේ බුදු සිරුර රුවන්වැලි සෑයේ වැඩ ඉන්නවා. රුවන්වැලි සෑයේ ඇතුලේ තියෙන බුද්ධ චරිතයේ ප්‍රතිමා එළියට ගත්තොත් රුවන්වැලි සෑයේ මළුව වගේ 4-5 ගුණයක් ඕන. එච්චර ඇතුලේ තියෙනවා. මේ පෘථිවි තලයේ වටිනාම මාණික්ක රන් රිදී මුතුමැණික් රුවන්වැලි සෑය ඇතුලේ තියෙන්නේ. රුවන්වැලි මහා සෑයේ බුදු සිරුර මැවිල්ලා ප්‍රාතිහාර්ය පෑවා. සියලු රහතන්